ආයුබෝවන්. ඉතින් ඔන්න අවුරුදු 4කට පස්සේ මම ආපහු වීඩියෝ එකක් කරන්න යනවා ජර්මනියට වෘත්තීය පුහුණුවකට එන විදිය ගැන කියන්නේ. ඉතින් මීට අවුරුදු 4කට කලින් මම ඔයගොල්ලන්ට දැම්ම වීඩියෝ එක ජර්මනිය වෘත්තීය පුහුණුවකට එන විදිය ගැන. ඒ කාලේ ගොඩක් අය දැනන් හිටියේ නෑ ජර්මනියට වෘත්තීය පුහුණුවකට එන්න පුළුවන් සහ මේම ක්‍රමයක් තියෙනවා කියලා. ඉතින් ඒ කාලෙක සෑහෙන ප්‍රයෝජනවත් වෙච්ච වීඩියෝ එකක් වුණා ගොඩක් දෙනකොට ගොඩක් ප්‍රතිචාර හම්බුණා. ගොඩක් ස්තුතියි. සමා වෙන්නේ හැම කෙනෙක්ටම පොත්ගලිකව ප්‍රතිචාර දක්වන්න බැරි වෙච්ච එකකට. හැබැයි ඒකත් එක්ක මම හිතුවා ආපහු පාරක් වීඩියෝ එකක් කරන්න. මොකද සෑහෙන ආපහු ප්‍රශ්න මතුවෙමින් තියෙනවා. මේ නීති තාම මේ විදිහට මොනවද අපි සැලකලා මැත්තේ මොකද කළ යුත්තේ කියලා. ඉතින් මම ඊටමත් කෙටියෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. කොහොමද ජර්මනියට වෘත්තීය පුහුණුවකට එන්නේ? මොකද මේ අවස්ථාව මොනවද ඕගොල්ලෝ කළ යුත්තේ කියලා. ඉතින් ඇත්තම කතාව ජර්මනියට වෘත්තීය පුහුණුවකට එන්න ඔයාලට කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඔයාලට තනියෙන් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න විදිය තමයි මුලින්ම ඔයාගේ අධ්‍යාපන සහතික ජර්මනියේ පිළිගැනීමේ සහතිකයක් ලබා ගන්න ඕනේ. ඒ ඉතින් අඩුම වාට මේකට O level තියෙන්න ඕනේ. A level තියෙනවා වඩා හොඳයි. A level වලින් ලේසි වැඩි. O level වලින් ටිකක් අමාරුයි. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් ඒකට හේතුව තමයි ජර්මනියේ වෘත්තීය පුහුණුවකට එන්න ඔයාලට මුලින්ම ඔයාගේ අධ්‍යාපන සහතික වලට පිළිගැනීමේ සහතිකයක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ පිළිගැනීමේ සහතික ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ජර්මනිය කියන්නේ ෆෙඩරල් ක්‍රමයක් තියෙන එකක්. ඉතින් ෆෙඩරල් රාජ්‍ය 16ක් තියෙනවා. ඒ 16ට අදාළ අධ්‍යාපන අමාත්‍යාංශය ඔයා යන ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔයාලට පිළිගැනීමේ සහතිකයක් ලබා ගන්න වෙනවා. ඉතින් ඒකට ඔයා ජර්මනියට මේ සහතිකය යොමු කරලා පිළිගැනීමේ සහතිකයට ආයුධම් කරද්දී ඒගොල්ලෝ අහනවා ඔයා මේකට එන බවට සාක්ෂියක් මොකක් හරි තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඒකෙන්දී ඔයාට තියෙනවා ඔයා වෘත්තීය පුහුණුව කරන ආයතනයක් හොයාගෙන ඒ ආයතනෙන් ඔයාට ලියුමක් වගේ දෙයක් ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රායෝගිකව ආයුධම් කරලා තියෙනවා කියලා පෙන්වුවත් ඔයාට මේ දේ කරගන්න පුළුවන් වේවි. ඉතින් ඒ අතරවා ජර්මනියේ වෘත්තීය පුහුණුවකට එද්දී ඔයාට සිද්ධ වෙනවා ජර්මන් භාෂාව ඉගෙන ගන්න. ඉතින් ඒකට සිද්ධ වෙනවා ඔයාට ජර්මන් භාෂාව ඉගෙන ගන්න. ඉතින් ජර්මන් භාෂාව ඉගෙන ගන්න ඔයාට හොඳම දැන් තමයි ලංකාවේ එක ගෝතින් ස්ටොට් එකට යන්න. එහෙම නැත්නම් විශාල වශයෙන් තවත් ආයතන තියෙනවා. හොඳ තැනක් බලලා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද්ද මේ B1 B2 level කියන්නේ කියලා ඒක ඔයගොල්ලන්ට Google එකේ හරි ChatGPT එකේ හරි ගහලා බලා ගන්න පුළුවන්. මේක තමයි Common European Framework of Reference for Languages. CEFR කියලා හිටින් කියනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකේ B1 B2 level වලට අර ජර්මන් භාෂාව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතනින් ඔයාලා නතර වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මේ අදාළ ශාස්ත්‍රයට අදාළව පෙර පුහුණුවක් කොහොමද වෘත්තීය මේ අත්දැකීමක් තිබ්බොත් ඔයාලට මේ වැඩේ කරගන්න ලේසි. උදාහරණයක් විදිහට ඔයා එන්නේ ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ඔයාලට එන්න ඕනි. ඔයාලට සිද්ධ වෙනවා කලින් මොකක් හරි ආයතනයක පිළිගත් ආයතනයක රැකියාවක් හෝ මාස 5ක වෘත්තීය වශයෙන් මොකක් හරි අත්දැකීමක් ලබා ගත්තොත් අඩුම ගානේ ඉන්ටර්න් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ස්වේච්ඡා සේවයක් කරොත් ඒක ඔයාලට ලොකු වාසියක් වෙනවා. ඒ වගේම NVQ සහතිකයක් අඩුම level 3 එකේවත් සහතිකයක් ගන්න පුළුවන්. ඒක තවත් වාසියක් වෙනවා. ඉතින් ඒ ටික ඔයා කරගත්තට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා ජර්මනි ආයතනයකට ආයුධම් කරන්නේ. ආයුධම් කරද්දී ඒගොල්ලෝ අහනවා ඔයාගේ O level අධ්‍යාපන සහතික වල පිළිගැනීමේ සහතික ජර්මනියෙන් අදාළ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගතපො. ඉතින් ඔය ටිකත් එක්ක ඔය ඇප්ලයි කරාට පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙන ඇග්‍රීමන්ට් එකක්. ඒ ඇග්‍රීමන්ට් එක සයින් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ජර්මනි එම්බසි ඔන්ලයින් වෙබ්සයිට් එකක් තියෙනවා. වීසා ඇප්ලයි කරන ඔන්ලයින් පෝටල් එකක්. ඒකට ඔයාගේ ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරලා account එකක් හදලා ඔයාට මේ ડોකියුමන්ට් යොමු කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම බලලා ඔයා මොටිවේෂනල් ටික CV එකත් එකට අප්ලෝඩ් කරලා තියෙනවනේ. ඒ ටික බලලා ඒගොල්ලෝ ඔයාලට කියනවා හරි දැන් මේ ටික ඕකේ. අපි ඔයාට අපොයින්ට්මන්ට් එකක් දෙනවා. ඇවිල්ලා ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න කියලා. ඒක සහභාගී වුණාට පස්සේ ඔයාට ඒක ඔයා පාස් වුණාට පස්සේ ඔයාගේ ඔක්කොම ડોකියුමන්ට්ස් හරිනම් ජර්මනියෙන් චෙක් කරලා ඔක්කොම වුණාට පස්සේ ඔයාට ඒ වීසා එක ස්ටැම්ප් කරගන්න පුළුවන්. ඉතින් ආවට පස්සේ ඉතින් ගොඩක් අය බලන්නේ ජර්මනියට කොහොමද එන්නේ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ බලන්න ඕනේ ජර්මනියට ඔය සුදුසුකම් තියෙන ජර්මනියට එන්න පුළුවන්. ඒකනේ මේ ප්‍රශ්නේ ජර්මනියට ආවට පස්සේ මොකද ගන්න කියලා තමයි ඔයා විශේෂයෙන්ම බලන්න ඕනේ. ඉතින් එතනදී ඔයාට සිද්ධ වෙනවා බලන්න මොකද්ද මේ වෘත්තීය පුහුණුව කියලා. ඉතින් මේ වෘත්තීය පුහුණුව කියලා කියන්නේ ද්විතීයික අධ්‍යාපන ක්‍රමයක්. මෙතනදී ඔයා පුහුණුව ලබන අතරේ පාසල් ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉතින් මේක අවුරුදු 3 සහ අවුරුදු 2 වගේ හෙල්ප් තත්ත්වයක කොටස් තියෙනවා. ඉතින් එතනදී ගත්තට පස්සේ ප්‍රායෝගිකව වැඩිපුර මෙන්න පුළුවන් එක තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයට. සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ 2020 වෙනකන් තිබ්බා caregivers-ලා වැඩිහිටි නිවාසවල වැඩ කරන අය සහ හිත සේවයට වෙනමම කෝසස්. දැන් ඒක 2020 ජනවාරි වලින් පස්සේ තියෙන අවුරුදු 3ක කෝස් එකක්. ඒකේ නම තමයි Pflegefachkraft
craft. ඉතින් ඒ අවස්පීලෝන එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෘත්ති පුහුණුවට අවස්පීලෝනයක් කියලා කියන වෘත්ති පුහුණුවක් ජර්මන් භාෂාවෙන්. එහෙම නැත්නම් ඔබට එන්න පුළුවන් ඒකේ ඇසිස්ටන්ට් ජොබ් එකකට. ඒක අවුරුද්දක පාඨමාලාවක් තමයි මුලින් තිබ්බේ. දැන් ඒක 2007 ජනවාරි මාසයේ ඉඳලා ඒක අවුරුදු දෙකක සහ අවුරුදු එකමාරක පාඨමාලාවක් විදිහට ගැහැට ගැස්සෙනවා. ඒකටත් බොහෝ ප්‍රාන්තවල B2 ඉල්ලනවා. ඉතින් ඊට අමතරව මේ සෞඛ්‍ය ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රීෂියන්, ඔටෝමොබයිල් ටෙක්නීෂියන් ඔබ කැමති ඕනම ශාස්ත්‍රයකට තමයි ආයුධම් කරන්න පුළුවන්. තනියෙන් ඇප්ලයි කරලා. ඉතින් මේ වෙබ්සයිට්ස් අදාළ ඒවා මම මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලෝට දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලාගෙන තනියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ඔබ ජර්මනියට වෘත්ති පුහුණුවකට දෙන්නේ අංක 16A Residence Act Aufenthaltsgesetz 16A කියන වගන්තියෙන්. ඉතින් ඔයගොල්ලන්ට ජර්මනියේ වෘත්ති පුහුණුව කරන කාලේ වකවානුවට විසක හම්බ වෙනවා. ඉතින් එතනදී ඔයාගේ මුදල අඩුම ඔයාට රැකියාවෙන් හම්බ වෙන මුදල යුරෝ 949ක් වෙන්න ඕනේ. යුරෝ 949ක් අතට හම්බ වෙන්නේ නැත්නම් ටැක්ස් කැපිලා ඔයාට සිද්ධ වෙනවා බ්ලොක් account එකක් දාලා ඒ මදි පාඩුව පෙන්නන්න. යුරෝ 1048ක් නාවගේ වෘත්ති පුහුණුවේ පඩිය කියන්නේ අතට හම්බ වෙන මුදල නෙමෙයි සම්පූර්ණ මුදල. ඒතකොට ඔයාලා යුරෝ 800 ගාණක් විතර තමයි අතට හම්බ වෙන්නේ. එහෙම වුණොත් ඔයාට සිද්ධ වෙනවා බ්ලොක් account එකක් දාන්න 949ක් වෙනකන් හම්බ වෙනවා නම් අතට. එතකොට ඔයාට ආපහු බ්ලොක් account එකක් දාන්න සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය ශ්‍රමිකයෙකුට සාමාන්‍ය වැඩ කරන කෙනෙකුට තියෙන සියලු අයිතිවාසිකම් හම්බ වෙනවා. ගෙවන නිවාඩු රජයේ ජර්මන් නීති වලට අනුව කම්කරු නීති වලට අනුව අනුමත අදාළ ගෙවන නිවාඩු ගන්න හම්බ වෙනවා. ඔයාට ලෙඩ නිවාඩු තියෙනවා. ඒ සියලු දේවල් තියෙනවා. හැබැයි ඔයාට සිද්ධ වෙනවා මේක ප්‍රායෝගිකව ගත්තට පස්සේ කැපවීමෙන් මේ දේ කරන්න. ඇවිල්ලා ගොඩක් වෙලාවට ජර්මනි වර්ක් කල්චර් එකට ඇතුළත් වෙන්නේ ඇවිල්ලා හරියට වෙලාවට වැඩ කරන කැපවීමෙන් මේ අධ්‍යාපන කටයුතු කරනදී යම් විනයකින් ඔයාට කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා ප්‍රොබේෂන් කාලේදී ඔයගොල්ලන්ට පුළුවන් වයින් කරන්න. සමහරවිට අයින් වෙන්න. හැබැයි මොන තාපව වෘත්ති පුහුණුවක් හොයාගන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ දේවල් වලට යන්න කලින් ඔයා බලන්න ඕනේ මම මේ ඉන්නේ හරිම වෘත්ති පුහුණුවටද මම මේක කැපවීමට කරන්න පුළුවන්ද කියලා දේ. ඉතින් මුදල් පැත්ත ගත්තොත් එහෙම ඔයාට පඩියක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාට පාර්ට් ටයිම් සතියට පැය 20ක් වැඩ කරන්නත් පුළුවන්. ජර්මනියේ අවම පඩිය පැයකට යුරෝ 1390ක් වෙනවා. ඒ කියන්නේ යුරෝ 603ක් වෙනකම් ඔයාට මිනි ජොබ් එකක් කරලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා ඉගෙන ගන්නත් පුළුවන්. ඒ මුදල් හම්බ කරගන්නත් පුළුවන් ඉගෙන ගන්න කාලය තුල. ඉතින් ඊට අමතරව ඔයාට පුළුවන් වෘත්ති පුහුණුව ඉවර වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඒ ආයතන වලින් ඔබ රැකියාවට ලබා ගන්නවා. ඒ රැකියාවට ලබා ගන්න ආයතන කැමති නැත්නම් ඔයාට පුළුවන් අංක රෙසිඩන්ස් අංක 20 3 එක වගන්තියට ඔයාට පුළුවන් මාස 18කට ජොබ් එකක් හොයාගන්න. ඔයා ඉවර කරපු වෘත්ති පුහුණුවට ජොබ් එකක් හොයාගන්න වීසා එකක් ගන්න. ඉතින් මේ මාස 18 ඇතුළත ජොබ් එකක් හොයාගත්තොත් ඔයාට පුළුවන් අපව අංක 18A ස්කිල් වර්කර්ස් කැටගරි එකට අංක 18A රෙසිඩන්ස් ඇක්ට් එකේ යටතේ ඔයාට වීසා ගන්න. ඒකේ අවුරුදු දෙකක් වැඩ කරාට පස්සේ ඔයාට පුළුවන් අංක 18C එක යටතේ ජර්මනියට ස්ථිර පදිංචිය ලබා ගන්න. මුළු කාලේ අවුරුදු 5ක් නම් ඔයාට පුළුවන් ඊට පස්සේ ඔයාට ජර්මනියේ ද්විතීය පොලිස් භාවය දැන් ලබා දෙනවා. කලින් දුන්නේ ජර්මන් පොලිස් භාවයට ලංකාවේ ගතාරින්න ඕන. දැන් එහෙම නැහැ. ඔයාට පොලිස් රටවල් දෙකේම පොලිස් භාවය ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් වෘත්තීය පුහුණුවකදී ඔබට කොච්චරද වැටුප හම්බ වෙන්නේ කියලා කිව්වොත් සාමාන්‍යයෙන් ඔයාලට යුරෝ 1000ක වගේ මුදලක් අතට ගන්න පුළුවන් වේවි. ඒකෙන් ඔයාලට යන්තම් ගැට ගහගෙන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහාට දෙයක් ඔයාලට කරන්න අමාරුයි. මොකද යුරෝ 1000කින් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි සාමාන්‍ය යුරෝ 350 550 අතර මුදලක් ඔයාලට යන්න පුළුවන්. ඔයාගේ රූම් රෙන්ට් එක ඒක අදා සිටි ගන්නව වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් යුරෝ 180ක් 200ක වගේ මුදලක් කෑමට ඊට පස්සේ යුරෝ 60ක් වගේ 65ක් වගේ මුදලක් ට්‍රාන්ස්පෝර්ට් වලට ඇඳුම් ගන්න ඕන. ඊට පස්සේ ජීවත් වෙන්න ඕන සාමාන්‍ය දෙයක්. ඉතින් ඔය යුරෝ 10කින් යන්තම් ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් මේ සියලු දේ කරන්න ඔබ ආයතනයක් හොයා ගන්න ඕනේ. මොකද පාසලක් හොයාගන්න කිච්චර අමාරු දෙයක් නෙමෙයි. ආයතනයක් හොයාගද්දී ඔබ අනිවාර්යයෙන්ම ඔබ හොඳින් ඔබ ඉදිරිපත් කරන්න ඕන. ඔබ වැඩදායී පුද්ගලයෙක් එතන සහ ඔබට යම් මනා අවබෝධයක් තියෙන්න ඕන. ඔබ යන වෘත්ති පුහුණුව සහ යන ආයතනය සම්බන්ධව. ඉතින් ඒක B2 සහතිකයක් හරි B1 සහතිකයක් ගත්ත පළියට කම්පැනි බලාගන්න ආයතන බලාගන්න ඕගොල්ලන්ට වෘත්ති පුහුණුවක් දෙන්න ඔබ උන්ට ඒතු ගන්නන්න ඕන. ඔබ වැඩදායී පුද්ගලයෙක් ආයතනයට කියන එක. ඉතින් මේ දේවල් වලට යම් විනයකින් ඔයගොල්ලෝ මේ අවස්ථාවේදී ජීවිතේ කොහේ හරි තැනක වැරදිච්ච කෙනෙක් නෑ. එහෙම නැත්නම් හරි පාරක ගිහිල්ලා හරි තීරණයක් අරගෙන හරි වෘත්ති පුහුණුවකට හරි වෘත්තියක් තෝරගත්ත කෙනෙක් වෙනවා. ඔයාට වයස අවුරුදු 40 කරනවා නම් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මේ දේවල්ට ඇප්ලයි කරන්න. මේකට ඇප්ලයි කරන්න ඔයගොල්ලන්ට කිසිම තුන්වෙනි පාවශයක් අවශ්‍ය නැහැ. ඒ සියලු දේවල් ඔයගොල්ලන්ට මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් වල ලින්ක් එක දාන ඔයගොල්ලන්ට තනියෙන් ඇප්ලයි කරලා ගන්න පුළුවන්.